සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. මේ වීඩියෝ එකෙන් අද මම ඔයාලට අරගෙන එන්නේ මෙන්න මේ ප්ලාන්ට් හැංගර් එක කොහොමද හදාගන්නේ කියලා. කෝඩ් වල අවශ්‍ය ප්‍රමාණය සහ ඒවට ගන්න දිග තමයි මම මේ දක්වලා තියෙන්නේ. මුලින්ම සෙන්ටිමීටර් 270 පටි 6 ඔයගොල්ලෝ එකට අල්ලගන්න. හරියට මේකේ මැද්ද හොයලා අල්ලගන්න. මම මේ වීඩියෝ එකේ මුලින් ඕගොල්ලන්ට කියලා දීපු ගැට වර්ග නැවතත් කියලා දෙන්නේ නැහැ. අලුතින් ගැට වර්ගයක් තියෙනවා නම් මම ඔයාලට කියලා දීපු නැති එක විතරයි මම ඔයාලට කියලා දෙන්නේ. දිග පටි 6 හරියටම මැද්ද ඕගොල්ලෝ අල්ලගන්න. අල්ලගෙන අපි පැත්තකට කරලා තිබ්බේ සෙන්ටිමීටර් 60 පටි 3ක් අනේ පටි 3න් එකක් අරගෙන මෙන්න මේ විදිහට තියන්න. ඒ කියන්නේ පටියේ කෙරෝල තියලා ඊට උඩින් ඒ පටිය ඔතා ගන්න. එතකොට කෙරෝල තියෙන්නේ මේ පටිය ඇතුලේ. අපි තොණ්ඩුවක් විදිහට හදා ගන්න ඕන. ඕගොල්ලන්ට මීට වඩා මේක දිගට ගන්න ඕන නම් ඒ ගන්න සෙන්ටිමීටර් 60 වෙනුවට ඊට වඩා දිග ප්‍රමාණයක් ගන්න. මෙන්න මේ විදිහට එනවා තොණ්ඩුවක්. ඊළඟට ඔයගොල්ලන්ට මම කියලා දුන්නා ගැදරින් knot එක. මම ඒ නිසා මේ වීඩියෝ එකේ ගැදරින් knot එක දාන්න හැටි ආයෙ කියලා දෙන්නේ. ඊළඟට මේක එකතු කරලා අපි ගැදරින් knot එක දාන්න ඕන. ඒකට පාවිච්චි කරන්නේත් අපි අර පැත්තකින් තියපු පටි තුනෙන් එකක්. පළවෙනි පටියෙන් තොණ්ඩුව වගේ හදාගත්තා. දෙවෙනි පටියෙන් අපි ගැදරින් knot එක දාගන්නවා. මුලින් කියලා දීපු ගැට වර්ග ගැන තියෙන වීඩියෝ වල link මම description එකේ දාන්නම්. ඔගොල්ලෝ ඒව බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට වඩාත් පහසු වෙයි මම මේ කියලා දෙන්නේ මොකද්ද කියලා. මේ දාන්නේ ගැදරින් knot එක. දැන් අපි ගොතන්න යන්නේ ස්පයිරල් knot එක. කෝඩ් 4ක් වෙන් කරගන්න. එක කෝඩ් එකක් තොණ්ඩුව වගේ තියාගන්න. ඊට පස්සේ අනිත් එක ඇතුලෙන් ඇදලා ගන්න. ඕගොල්ලන්ට හිතෙයි මේක ස්ක්වයර් knot එකම නේද කියලා. නමුත් නැහැ, මේ දෙක වෙනස්. ස්ක්වයර් knot එකේ අපි තොණ්ඩුව වගේ තියන්නේ මාරුවෙන් මාරුවට. වමෙන් පටන් ගත්තොත් ඊළඟ තොණ්ඩුව තියන්නේ දකුණට. ඊළඟට ආයෙ වමට දකුණට. නමුත් ස්පයිරල් knot එකේ හැමතිස්සෙම තොණ්ඩුව තියන්නේ අපි එකම පැත්තේ. අපි දැන් දකුණෙන් පටන් ගත්ත කියලා හිතන්නකො හැමතිස්සෙම තොණ්ඩුව තියන්නේ දකුණු පැත්තෙම විතරයි. එතකොට තමයි මේක ස්පයිරල් එකක් වගේ ලස්සනට කැරකි කැරකි ගෙතෙන්නේ. ස්ක්වයර් knot එක ගැන දන්නේ නැති කෙනෙක්ට මම link එක description එකේ දාන්නම්. මුලින් මම කියලා දීපු knots වර්ග බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා බලන්න. මේ වගේ ස්පයිරල් knot එක සෙන්ටිමීටර් 12ක් 13ක් වගේ දිගට ගොතා ගන්න ඕන. පටි 4 අරගෙන අපි මේ වගේ ස්පයිරල් knots දිගට 3ක් ගොතා ගන්න ඕන. ස්පයිරල් knot එක ඉවර වෙච්ච තැන ඉඳලා සෙන්ටිමීටර් 25ක් වගේ පහළින් අපි ස්ක්වයර් knot එක දාගන්න ඕන. ස්ක්වයර් knot එක අපි දාන්නේ ස්පයිරල් knot එක දාපු එකකින් අපි කෝඩ් දෙකක් ගන්නවා. එතකොට අනිත් පැත්තෙන් ස්පයිරල් knot එක දාපු එකකින් තවත් කෝඩ් දෙකක් ගන්නවා. එහෙම ගත්ත කෝඩ් 4කින් තමයි අපි ස්ක්වයර් knot එක දාගන්නේ. ස්ක්වයර් knot එක දාන හැටි මම ඔයාලට මේ වීඩියෝ එකේ කියලා දෙන්නේ. ඒකේ link එක මම description එකේ දාන්නම්.
මේ වගේ තවත් වටයක් ඕගොල්ලෝ ස්ක්වයර් නොට්ස් දාගන්න ඕන. හොඳට බලන්න දෙපැත්තේ පටි දෙක දෙක අපි ගන්න මාරුවෙන් මාරුවට. ඉතින් ඔය ඈතින් ඉන්නේ බොබ්. එයා අපේ ගෙදර පූසියෙක් නන් නෙමේ, කොහෙද ඉඳන් ඇවිල්ලා අපේ ගෙදර දැන් ඉන්නවා. එයාගේ ගේ වගේ. එයාට පැටව හම්බෙන්නේ. ඒ නිසා අපි ආ වෙලෙව්වේ නෑ, තියාගෙන ඉන්නවා පවුනේ. උඩ පේලියේ නොට්ස් 3යි, යට පේලියේ නොට්ස් 3යි. මුලින් ඉඳන් මතක් කරගමුද අපි ගොතපු ටික. එකටම රඳවන කොටස, ඊළඟට ගැදරින් නොට් එක, ඊළඟට ස්පයිරල් නොට් 3, ඊළඟට පළවෙනි ස්ක්වයර් නොට් පේලිය, ඊළඟට දෙවෙනි ස්ක්වයර් නොට් පේලිය. ඊළඟට අපි ආයෙත් දා ගන්නවා ගැදරින් නොට් එක. බේසික් නොට්ස් ගැන මම ගෙනාපු වීඩියෝ එකේ ගැදරින් නොට් එක පැහැදිලිව මම ඔයාලට පෙන්නලා දෙනවා දා ගන්න විදිහ. ඊළඟට ඉතුරු කෝඩ් වලට මම බැරල් නොට් එක දා ගන්නවා. බැරල් නොට් එකක් දාන්නත් පුළුවන්, එකකට දෙකක් තුනක් වගේ දාන්නත් පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක එකම ගානට කපා ගන්නත්. ඒක යට හරිය ඔයගොල්ලන්ට කැමති විදිහකට ලස්සන කරගන්න පුළුවන්. මම බැරල් නොට් එක මීට ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කියලා දීලා නැහැ. ඒ නිසා මම බැරල් නොට් එක කියලා දෙන්නම්. එකම කෝඩ් එක මේ විදිහට අරගෙන තොණ්ඩුවක් විදිහට තියෙනවා. ඊළඟට මේ වගේ අස්සෙන් 3 පාරක් දාලා ඇදලා හැමීට තද කරගන්නවා. මේක තමයි බැරල් නොට් එක. තවත් නොට් එකක් මම දාලා පෙන්නන්නම්. මේ විදියට සේරම කෝඩ් වලට බැරල් නොට්ස් දාගන්න. ඊළඟට කෝඩ්ස් ටික කපන්න. කපලා ඔයගොල්ලන්ට පුළුවන් කෙරෝල මේ වගේ දිග අරගන්න. ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ කැමති නම් එහෙම දිග අරගන්න, නැත්නම් ওই විදිහටම තියන්න. අපේ නිර්මාණය දැන් අවසానයි. ඔයගලන්ට පුළුවන් ගැලපෙන පොට් එකක් මේ විදිහට මේකට රඳව ගන්න. මේ තියෙන්නේ මම අවසන් කරගත්ත ප්ලාන්ට් හැංගර් එක. තවත් අලුත් නිර්මාණයකින් හම්බ වෙනකල් අදට මම ගිහිල්ලා එන්නම්. ඔබට සුබ දවසක්. මම ඡායා.